සුබ දවසක් වේවා. ඉතින් කොහොමද? මගේ යාළුවෝ හොඳින්ද? මම නම් ඉතින් සුපුරුදු විදියටම හොඳින් ඉන්නවා. මම හිතනවා ඔයාලත් හොඳින් ඇති කියලා. ඉතින් දැන් නම් මේ දවස්වල අපේ දූ දරුවන්ගේ පාසල් නිවාඩුවනේ ඇවිත් තියෙන්නේ. ඉතින් මේ දවස්වල ගෙදර දොරේ වැඩ නම් අම්මලට ටිකක් වෙනදට වැඩිය වැඩි වෙලා ඇති. මොකද දරුවෝ ගෙදර ඉන්නවා කියන්නේ කෑම බීම නිතරම ඉතින් හදන්න වෙනවා කියන එකනේ. මම හිතනවා මම වගේම අනිත් හැම අම්ම කෙනෙක්ම දරුවෝ ගැන හිතනවා ඇති. දරුවෝ ගෙදර ඉන්නවා කියන්නේ අපිට කරදරයක් වුණාට ඉතින් ඇත්තටම අපි තනියම ඉන්නවට වැඩිය එයාලත් එක්ක අපි මේ ජීවන ජීවිතේ සතුටුයි කියලා තමයි අපිට දරුවෝ ලොකු වෙද්දී ටික ටික දරුවෝ ලොකු වෙනකොට අපිට හැඟෙන්නේ. මොකද අපිට තනියම වැඩක් කරගන්න බැරි වුණාම එයාලගේ උදව්වත් අපිට තියෙනකොට අපිට ඒක ගොඩාක් ලොකු ශක්තියක්. ඉතින් යාළුවනේ මම ඊයේ හවස ඔන්න ඉතින් සතියට ඇති වෙන්න බඩු ටිකක් ගන්න ගියා. ගෙදර තිබුණු බඩු නම් මම ගත්තේ නැහැ. ඒ වුණාට මට අඩුපාඩු වගේ හිතෙන දේවල් ටික තමයි මම අරන් ආවේ. ඉතින් මං බිත්තර ගෙනාවා. ගෙදරත් බිත්තර 3-4ක් තිබුණා ඉතිරි විච්චා. මං සතියට ඇති වෙන්න හින්දා බිත්තර 10ක් තමයි මං අද ගෙනාවේ. ඉතින් මම බිත්තර ගෙනාවහම බිත්තර සෝදලා තමයි ගන්නෙ. මං දැන් මේ විදිහට ඇහුරුවට මම ආයෙත් මේ ටික වෙනම භාජන දෙකකට දාලා සෝදලා තමයි ගන්නෙ මං පාවිච්චි කරද්දී. මොකද මේ එක එක කුණු පැල්ලම් තියෙනවා. ඉතින් වෙලාවකට දුවයි පුතයි තනියම ඔම්ලට් එහෙම දානවා. ඉතින් ඒ හින්දා මං කරන්නේ මේක දැන් බිනෙන හින්දා මම මේ මස් කරගත්තට පස්සේ මම මේක හොඳට සෝදා ගන්නවා. ඉතින් දුවයි පුතයි ඉන්න හින්දා මේ දවස්වල මම ගෙනාවා මැකරෝනි. එතකොට මේ හබල බෙති මං කවදාකවත් හදලා නැහැ යාළුවනේ. එක හදලා බලන්න ඕනේ YouTube එකෙන්වත් බලලා. මේක කැඳ හදනවලු අග්ගලා වගේ හදලත් කනවා කියලා සමහරු කියනවා. එතකොට රටකජුත් ගෙනාවා මම අමු රටකජු. මම ඉතින් ඒ ටික අස් කර ඉන්නකොට මට මතක් වුණා කලින් දවසේ මහත්තයා වැඩ ඇරලා එනකොට අරන් ආපු මෙම රටකජු පැකට් එක. මේක මේ ඇත්තටම ගොඩක් ලොකු වාසියක් කියලා තමයි ආ ඉතින් අරන් ආවේ සුපර් මාකට් එකකින්. සුපර් මාකට් එකක් වල මේක තොග කඩේකුත් කිව්වා. තොග කඩේකින් එයා ෆැක්ටරි වැඩකට ගියාට පස්සේ ඉතින් එයාට ඒකේ මේ ලොකු ඩිස්කවුන්ට් එකක් තියෙනවා කියලා දැකලා එයා අරන් ඇවිත් ඇත්තටම මේ කිලෝ එකේ පැකට් එකක්. ඉතින් මේ කිලෝ එකේ පැකට් එකේ ප්‍රයිස් ගහලා තිබුණ 2000යි කියලා රුපියල් 2000යි. රුපියල් 2000 වුණාට මේක යට දීලා තියෙන්නේ 875ට. එතකොට බලන්නකො කොච්චර ඩිස්කවුන්ට් එක වැටලාද කියලා. ඉතින් මේක මසාලා කියන වර්ගයේ රටකජු එකක්. ඉතින් යාළුවනේ මම මේ ගෙනාපු ටික ඔක්කොම අස් කරගත්තා. අස් කරගෙන කලින් දවසේ ගෙනාපු මේ මිරිස් තිබුණා. මට කෑලි මිරිස් මගේ ඉවර වෙලා. ඉතින් මිරිස් කුඩුත් මගේ ටිකක් වගේ තමා තිබුණේ. මං හිතුවා ඉතින් මේකේ නැටි ටික කඩාගෙන මට සෝදාගෙන මේ කොටා ගත්තොත් හොඳයි කියලා. ඉතින් බලන්නකෝ මම නැටි ටික ඔක්කොම කපා ගත්තා මේ විදිහට කොටට. සමහර දවස්වලට නම් මේක මම වතුරෙන් තමයි හොදන්නේ. දැන් ඉතින් එච්චර අවුව සැරයි කිව්වට මට අපිට මේ පැත්තට මේ විදේ වැහි කුඩු පොදත් වැටෙනවා. ඒ හින්දා මේක පුස් ඇල්ලුවොත් බෑනේ.
ඒ හින්දා යාළුවනේ මම හිතුවා මේක වතුරෙන් හොදන්න නැතුව මෙන්න මේ විදිහට පොල් කුඩු ටිකක් දාලා පිහ දාලා ගන්න එක. අපි අහක දාන පොල් කුඩු තියෙනවනේ. ඒකෙන් තමයි මම මේක මේ හොදනවා වගේ හොඳට අර පොල් කුඩු දාලා හොඳට අත ගන්නවා. එතකොට මේවා අර පොල් කුඩු වල තියෙන තෙල් ගතියට අර මිරිස් කරල් වල තියෙන දූවිලි කුණු ඔක්කොම යනවා. ඉතින් ওই විදිහට අපේ අම්මලා තමයි ඉස්සර වහින කාලෙට මිරිස් වේලා ගත්තේ. ඉතින් මටත් හිතුණා මේ විදිහටම මට මිරිස් ටික හොදගත්තොත් හොඳයි. එතකොට පුස්සල්ලන්නෙත් නෑනේ. මම මිරිස් හොදගත්තු වෙලාවේ නම් ටිකක් තදට අවුව තියෙනවා. ඒ වුණාට මේ අවුව සුවර් නෑ. මොකද හිටපු ගමන් වැහි කළු ගතියනවා. ඉතින් වැහි වලාකුළුත් තියෙනවා ආකාශේ. ඒ හින්දා තමයි මම වතුරෙන් නැතුව පොල් කුඩු වලින් මේ විදිහට මම මිරිස් ටික මම හොදගත්තේ. ඉතින් ඇත්තටම අපිට දැන් කඩෙන් ගේන මිරිස් මේ වගේ අපි දන්නේ හොදනවද මේවේ නැටි කපනවද එතකොට අපිට හොයාගන්න අමාරුයි. ඒ වුණාට අපිට හොයාගන්න බෑ. ඒ වුණාට අපිට මේ කඩේ ගේන මිරිස් දැන් කඩෙන් ගෙනහැල්ලා මිරිස් කුඩු එකක් අපි කෑමකට දැම්මහමයි අපි ගෙදර කොටලා දාන මිරිස් කුඩු එකයි වෙනස හොයන්න පුළුවන් රස දෙකක් නේද යාළුවනේ. ඒ හින්දා ඔයාලටත් මං කියන්නේ සතියකට දෙකකට ඇති වෙන්න හරි කමක් නැහැ. මිරිස් ගෙනහැල්ලා ඔයාලා හොදලා නැටි කපලා ඒ විදිහට වේලා ගන්නලා ඊට පස්සේ කොටා ගන්න. අද මහත්තයාට දැන් ටිකක් දුර ගමනක් යන්න සිදු වෙලා. ඉතින් ඒ හින්දා මට පොල් නැහැ. ඒ අද මම පොල් ගෙඩියක් ඕන යාළුවනේ ලිලි ගහගත්තා. මට පොල් වල දැක්කම නම් බයත් හිතුණා. ඒත් ඉතින් අපිට වමනාවක් තියෙනවා නම් වැඩේ කරගන්නත් එපෙයි. ඒ හින්දා මං පරිස්සමට මගේ පොල් ගෙඩිය මම ලිලි ගහගත්තා. ඉතින් මට පොල් වලින් නම් අඩුවක් නැහැ. මං ඉතින් පොල් ගාන්න නම් ටිකක් හොරයි. දැන් මේක ලෙලි ගහගත්තට මේ දවස්වල ඉතින් ගෙවල් වල පොඩි පැංචෝ ටික ගෙදර ඉන්නවනේ. ඒ හින්දා මං හිතාන ඉන්නේ අපේ පුතාට කියලා පොල් ගෙඩිය ගාගන්න. එයා ඉතින් ලස්සනට ගාලා දෙනවා. ඇත්තටම මට වැඩිය හොඳට ඉතින් පොල් ගාන්න එයාගේ තාත්තයි පුතයි දන්නවා. ඒ දෙන්නට කියලා තමයි ඉතින් පොල් ගාගන්නේ මම වේලාගත්තු මිරිස් ටික කොටාගෙන බෝතල් වලට දැම්මා. වැඩිපුර තියෙන ටික තමයි බෝතල් වලට දාගත්තේ මගේ. මම කොහොමත් සතියකට දෙකකට වගේ ඇති වෙන්න විතරනේ මේවා කොටාගන්නේ. ඉතින් මං කරපු දේ මිරිස් වලින් කරල් ටික වෙනම තියාගත්තා ටෙම්පරාදු කරන ඒවට දාගන්න. එතකොට කෑලි මිරිස් වෙනුවට තව කොටසක් වෙනම තියාගත්තා. කෑලි මිරිස් කොටාගත්තා. එතකොට ආයි මිරිස් කුඩුත් මගේ ඉවර වෙන්න තිබුණා. මිරිස් කුඩු එතකොට මගේ ඉතින් මසාලා බොක්ස් එකේ තියෙන බඩු ටිකක් දැන් ඉවරයි. ලුණු හැම මගේ ඉතින් මම ඒවත් දාගත්තා. එතකොට 3-5ක් දැම්මා. ඉතින් මම 3-5 වර්ග 2-3ක්ම හදා ගන්නවා. මොකද චිකන් වගේ මාළු වගේ දේවල් හදද්දී අපි ටිකක් සැරට ඕන. ඒකට මම කළු කරගත්තු 3-5 තියාගෙන ඉන්නවා. එතකොට අමු 3-5 තියා ගන්නවා පරිප්පු සුදට වගේ උයනේම කිරි හොදි වගේ දේවල් වලට ආයි 3-5 එකක් තියෙනවා බෙදපු 3-5. මම ඉතින් මේ විදිහට තමයි හදාගන්නේ. මගේම විදිහට මම හදා ගන්නවා යාළුවනේ. එතකොට එක එක විදිහට රස ගන්න පුළුවන්නේ. ඉතින් අපිට ගෙදරම අපි මේ දේවල් හදාගත්තාම අපිට පිරිසිදුව බය නැතුව හැමදේම හදාගෙන කන්න පුළුවන්. අපි මොකද ගෙදර අයනේ කන්නේ. ඒ හින්දා බලන්නකෝ යාළුවනේ මගේ 3-5 එකේ රම්පා කරපිංච තමයි ගොඩක්ම වැඩිපුර තියෙන්නේ. මේ අර කරපිංච කොලයක්ත් තියෙනව නේද? ඉතින් මේ මම දැන් කලින් ගෙන ආපු මිරිස් වලට වැඩිය මේ පාර ගෙන ආපු මිරිස් වල පාට ටිකක් අඩුයි වගේ.
මොකද කලින් ගෙනාව මිරිස් මේ තද පාටක් කොටපුවාම මේ දැන් අලුතෙන් ගෙනාපු මිරිස් මේ පාට ටිකක් ලා පාටයි. එකත් වර්ග දෙකක් තියෙනවා. ඉතින් අපි දන්නෙත් නෑ ඕවා අපි ගෙදර ගෙනාවට පස්සේ තමයි ඒවා අපිට ඇත්තටම අහුවෙන්නේ. මට හිතෙනවා මේ සැර වැඩි අඩු එකක් තමයි ඇත්තේ මේ මිරිස් වර්ග දෙකෙන්ම. තදට තියෙන එක සමහර විට මිරිස් සැරේ වැඩි ඇති, ලාවට තියෙන එක මිරිස් සැරේ අඩු ඇති. අර බලන්නකෝ යාළුවනේ මේ දෙක පාට දෙකක් නිකන් ඩයි දාලා වගේ එකක් ටිකක් ලා පාට. ඇත්තටම මේ මසාලා බොක්ස් එක නම් ගොඩක් වටිනවා. ඒකට අපිට ඉතින් අර පියන් දෙක තුන අරින්න ඕනේ නැහැ. එක පියනක් හැරියා ඔක්කොම ටික දාගෙන යන්නයි තියෙන්නේ. හරිම පහසුයි. මම මේ බොක්ස් දෙකක්ම ඕඩර් කරගත්තා. මේ එකක් මෙතන තියෙනවා. අනිත් එක ෆ්‍රිජ් එකේ තමයි මගේ මිරිස් 3-5 කියන්නේ අමු මිරිස් හරි හිමී රම්ප කරපිංච ටික කපලා දානවා. මාව සබ්ස්ක්‍රයිබ් කරන්න යාළුවනේ. එතකොට මට ලයික් කරන්න. මගේ අඩුපාඩු තියෙනවා නම් කමෙන්ට් එකකින් මාව දැනුවත් කරන්න. ඉතින් ඔයාලා හැමෝටම මම එක්ක සිටියට ගොඩාක් ස්තුතියි. තිරුවන් සරණයි. මේ විනු ගර්ල්